ඊටමත් වේගවත් සහ විශ්වාසදායක ගමනක්. අනිවාර්යයෙන්ම. බොහොම හොඳයි. මොකද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම නර්තන ශිල්පියෙක්. මම දන්න තරමට ලෝකේ ඉන්න එකම ඩාන්සින් ඇන් ස්ටන්ට් කරන නර්තන ශිල්පියා මම ස්ටයිල් 10ක් ඩාන්ස් කරනවා. මම හිතනවා මේක ලොකු අභියෝගයක් කියලා. ලෝකේ ඉන්න එකම ඩාන්සින් ඇන් ස්ටන්ට් කරන ඩාන්ස් කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ නැහැ. මම නම් දන්නේ නැහැ. ඒ ගැන මම ඉතින් සුවලා බලන්න. මම දන්නෙත් නැහැ. නම මොකද කිව්වේ? ලලිත් පෙරකුම්. ලලිත් පෙරකුම් කොහෙන්ද එන්නේ? මම හඳපාංගොඩ කළුතර දිස්ත්‍රික්කයේ. කළුතර දිස්ත්‍රික්කය. මගේ නම ලලිත් පෙරකුම්. මම හඳපාංගොඩින් ආවේ. මගේ දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය. මම ඉදිරිපත් කරන්නේ ඩාන්සින්. ඩාන්සර් කෙනෙක් වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අතර මම ස්ටන්ට් කරනවා. මම හිතන්නේ ලෝකෙ ඉන්න කිසිම ඩාන්සර් කෙනෙක් මම කරන ස්ටන්ට් කරනවා කියලා. මම ආසියාවේ හොඳම top 5 ඩාන්සර් අතර තේරිලා ආවේ ලංකාවේ නියෝජනය කරලා. මම හිතනවා මේ තරඟ ඩාන්සර් කෙනෙක් වශයෙන් කියලා ආටිස්ට් 12ක් ඩාන්ස් කරලා ඒ වගේම ස්ටන්ට් කරලා කිසිම කෙනෙකුට කරන්න බෑ මේ ලෝකෙ කරන්නේ නැහැ. स्तुताय कहाँ चला मैं हे गणराय तेरे बिना मैं आदि स्तुताय कहाँ चला मैं गणपति बप्पा लाख कोई धमकारे हम तेरी राहों पे चलते हम नहीं रुकने वाले मेरा देवा देवों का देवता माता देवा देवों का देवता रुकने ना करके छुटने දැකලා නැති අමුතුම නර්තන ටිකක් ඔබට හදාගන්න වෙනවා ඔබ ඊළඟ වටේට ගියොත්. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමයි කියලා නර්තන වර්ගයක් තියෙනවනේ. ඒක අමුතු වෙන්න ඕනේ. ඒව පොඩ්ඩක් ගෑවෙනවා අලුතෙන්ම නිර්මාණය කරනවා. ඒව ගෑවෙනවා. නමුත් අමුතු දෙයක් අමුතු තැනක කරන්න පුළුවන් හින්දා මම ඔබට කියන ඔබට කිරීමේ ජාවය
ශක්තිය සහ හැකියාව ඔබට ඒ ටැලන්ට් එකක් තියෙනවා නැටීම. ඒකත් හොඳයි. මේ දේවලුත් සැන්ඩෝ පැත්තේ දේවල් තවත් දැන් ওই ගල් බින්දිනවා ඔක්කොමලා කරා. එහෙම නැතුව තව මොනවද හිතලා කරොත් ඔබට යන්න පුළුවන්. ඒ ඔබ යනවට කැමති හින්දායි එහෙම කියන්නේ. ඒකට වගේ අනිත් අය කරන දේවල්මයි කරන දේවල්මයි. ඒකින් තමයි මම හිතන්නේ ඔයාට ඔයාගේ මේ හැකියාවන් එක්ක අනිත් අය නොකරන දේවල් කීපයක් කරන්නට පුළුවන්කමක් ඇති වෙයි කියලා මගේ හැඟීම. එහෙම වුණොත් එහෙම මීට වඩා ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. ඔය සැන්ඩෝ වගේ දේවල් වල මම හිතන්නේ තව දේවල් කරන්න පුළුවන්කමක් තියෙනවා. හොයලා බලලා ඒ දේවල් කරන්න. මොකද ඔයාට අනිත් අයට නැති ශක්තියක් තියෙනවා අපිට පේනවා. ඉතින් ඒ ශක්තියෙන් ඔයා ඒ වාසිය ඔයා ලබා ගන්නට ඕනේ. ඒ ලබා ගත්තේ නැත්නම් ඔයා තව ඉහළට ගමනක් යන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. අනිත් අය පරාජය කරන්න පුළුවන් එකම දේ තමයි ඔයා ගාව තියෙන ශක්තිය සහ වේගය. ඒ දෙක භාවිත කරන්න. ඒක තමයි මම සුප්පතනවා. දෙවන වටේට ගිහිල්ලා ඊට වැඩිය වෙනස් සාර්ථක අංගයක් ඉදිරිපත් කරන්නට ඔයාට විශ්වාස සහ ඒ උත්සාහය ලැබෙයි කියන. ලලිත් පෙරකුම් ඔයාගේ ඩාන්සින් මම අගය කරනවා. Thank you sir. චින්තනය තමයි පොඩ්ඩක් අවශ්‍ය වෙන්නේ. මොකද්ද මං ඊළඟට කරන්නේ? ඊළඟට කරන වෙනස් දේ මොකද්ද? මේ අනිත් හැමෝම කරමින් ඉන්න දෙයට වඩා එහා තැනක මම කළ යුත්තේ මොකක්ද කියන එක. ඉතින් අර ශරීර ශක්තිය එක්කම අරකට කම්බයින් කරා නම් මම හිතනවා ඔයාට හොඳ නිර්මාණයක් අපි ඉස්සරහට ගේන්න පුළුවන් කියලා. මමත් සෙකන්ඩ් රවුන්ඩ් තෝරනවා. ඉතාමත් වේගවත් සහ විශ්වාසදායක ගමනක්. අනිවාර්යෙන්ම. බොහොම හොඳයි. මොකද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම නර්තන ශිල්පියෙක්. මම දන්න තරමට ලෝකේ ඉන්න එකම ඩාන්සින් ඇන් ස්ටන්ට් කරන නර්තන ශිල්පියා මම ස්ටයිල් 10ක් ඩාන්ස් කරනවා. මම හිතනවා මේක ලොකු අභියෝගයක් කියලා. ලෝකේ ඉන්න එකම ඩාන්සින් ඇන් ස්ටන්ට් කරන ඩාන්ස් කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ නැහැ. මම නම් දන්නේ නැහැ. ඒ ගැන මම ඉතින් සුවලා බලන්න. මම දන්නෙත් නැහැ. නම මොකද කිව්වේ? ලලිත් පෙරකුම්. ලලිත් පෙරකුම් කොහෙන්ද එන්නේ? මම හඳ පාංගොඩ කළුතර දිස්ත්‍රික්කයේ. කළුතර දිස්ත්‍රික්කය. මගේ නම ලලිත් පෙරකුම්. මම හදපාංගොඩින් ආවේ. මගේ දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය. මම ඉදිරිපත් කරන්නේ ඩාන්සින්. ඩාන්ස් කෙනෙක් වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අතර මම ස්ටන්ට් කරනවා. මම හිතන්නේ ලෝකෙ ඉන්න කිසිම ඩාන්ස් කෙනෙක් මම කරන ස්ටන්ට් කරනවා කියලා. මම ආසියාවේ හොඳම top 5 ඩාන්සර් තේරිලා ආවේ ලංකාවේ නියෝජනය කරලා. මම හිතනවා මේ තරඟ ඩාන්ස් කෙනෙක් වශයෙන් කියලා ආටිස්ට් 12ක් ඩාන්ස් කරලා ඒ වගේම ස්ටන්ට් කරලා කිසිම කෙනෙකුට කරන්න බෑ මේ ලෝකෙ කරන්නේ නැහැ.